හැමදාම මගේ අලුත් පාඩමක් බලාපොරොත්තු වෙන සිටින 6 ශ්‍රේණී චූටිපටවුන්ට ඔන්න මම අද අරගෙන ආවා ද්‍රවිඩ ගැමිනටුම් කියන පාඩම. ගැමිනටුම ලෝකයේ සෑම රටකටම ආවේනික වූ කලාවක් බව මීට ඉහත ගැමිනටුම් පාඩමේදී ඔයාලට හොඳින් පැහැදිලි වන්නට ඇති. ඒ පාඩම ඔයාලට බලන්න බැරි වුණා නම් ඒ නරඹා හොඳින් අවබෝධ කරගන්නට කියලා මතක් කරනවා. ඉතින් දෙවිපතේ අද මම ද්‍රවිඩ ගැමිනටුම් කිහිපයක්ම ඔයාලට හඳුන්වලා දෙනවා. ඒ වගේම තමයි අපි දැනගෙන තියෙන්නට ඕනේ ද්‍රවිඩ ගැමිනටුම් වලට සමාන සිංහල ගැමිනටුම් මොනවද කියන එක. ඔයාලට මතක ඇති සිංහල ලී කෙලි නැටුම්. මෙන්න මේ ලී කෙලි නැටුමට සමාන ද්‍රවිඩ ගැමිනටුම තමයි කෝලාට්ටම් කියලා හඳුන්වන්නේ. ලී දෙකක් අතැතිව නටන. හැබැයි සිංහල ලී කෙලි නැටුමේ පිරිමින්ට ආවේනික වූ නැටුමක් බව අපි ඉගෙනගෙන තිබුණා. නමුත් ද්‍රවිඩ ගැමිනටුමේදී ලී දෙකක් අතැතිව නටනු ලබන්නේ කාන්තාවන්. ලී දෙකක් අතැතිව ගසමින් සරල පද අනුව නර්තනය යොදා ගන්නවා. ඒ වගේම ද්‍රවිඩ සංස්කෘතියට අනුව රංග වස්ත්‍රාභරණ යොදා ගනිමින් සරල ගීත සහ රටාවලට අනුව ලී හසුරුවමින් අලංකාරවත් ලෙස නර්තනය යෙදෙනවා. දුවේ පුතේ සිංහල ලී කෙලි නැටුමේ විශේෂ දක්ෂතාව පෙන්වීමක් ලෙස ලී දඟය, අටමල්ලිය, ලනු දඟය ආදී නම් වලින් හඳුන්වපු විශේෂ අවස්ථාවක් පිළිබඳව ඉගෙන ගත්තා ඔයාලට මතක ඇති. මෙන්න මේ ලී දඟය නැතිනම් කණුවක බඳින ලද ලනුපටි සම්බන්ධ කරමින් කණුව වටේ විවිධ මෝස්තර වියමින් රංග දැක්වෙන නර්තනය ද්‍රවිඩ ජාතිකයන් තයිපොංගල් උත්සව අවස්ථාවන්හිදී වෙනම නර්තනයක් ලෙස යොදා ගන්නවා. මෙන්න මේ නැටුම වුන් හඳුන්වනවා පින්නල් කෝලාට්ටම් කියලා. ඒ වගේම තමයි අපේ සිංහල කලගෙඩි නැටුමට සමානව ද්‍රවිඩයන් අතර පවතිනවා චෙම්බු එහෙමත් නැත්නම් සෙම්බු නැටුම. දියපිරි කලයක් රැගෙන විවිධ අවස්ථාවන් නිර්මාණය වන පරිදි නර්තනයේ යෙදීම මෙහිදී සිද්ධ වෙනවා. අපේ 6 ශ්‍රේණියේ චූටිපටවුට ද්‍රවිඩ ගැමිනටුම් විදියට ඉගෙන ගන්න තියෙන්නේ කෝලාට්ටම්, පින්නල් කෝලාට්ටම් සහ චෙම්බු. එහෙම නැත්නම් සෙම්බු නැටුම ගැන විතරක් වුණාට මම හිතුවා ද්‍රවිඩ ගැමිනටුම් සියල්ලම ගැන මේ පාඩමින් ඔයාලට දැනුමක් ලබා දෙන්න. මොකද ඉදිරියට යනකොට ඔයාලට ඒක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. සිංහල ගොයම් නැටුමට සමාන නර්තන අංගයකුත් ද්‍රවිඩ ජනතාව අතර දක්නට ලැබෙනවා. එය ඔවුන් හඳුන්වනවා අරිව් වෙට්ටු කියලා. ඒ වගේම තමයි උඩැක්කියට සමාන වාද්‍ය භාණ්ඩයක් අතැතිව නටන කරගම් නැටුම. සිංහල කුළු නැටුමට සමානව මොකද තියෙන්නේ? සිංහල කුළු නැටුමට සමානව කුල්ලක් අතැතිව අරගෙන නටන නැටුම ඕන් හඳුන්වන්නේ සූලකු කියලා. ඒ වගේම තමයි දෙවිපුතේ අපේ තාලම් නැටුමට සමාන තාලම් නැටුමකුත් ද්‍රවිඩ ජනතාව අතර අපිට දකින්නට ලැබෙනවා. එහෙමනම් අපි බලමු අපි මේ තරම් වෙලාවක් කතා කරපු සිංහල ගැමිනටුම සහ ද්‍රවිඩ ගැමිනටුම කුමක්ද කියලා නැවත සැරයක් මතක් කරලා. ලී කෙලි නැටුම කෝලාට්ටම් කියලා හඳුන්වනවා. ලී දඟය එහෙම නැත්නම් අටමල්ලිය, ලනු දඟය හැඳුන්වනවා පින්නල් කෝලාට්ටම් කියලා. කලගිරි නැටුම චෙම්බු නැතිනම් සෙම්බු කියලා හඳුන්වනවා. ගොයම් නැටුම ඔවුන් හඳුන්වනවා අරිව් වෙට්ටු කියලා. උඩැක්කි නැටුම කරගම් කුළු නැටුම
සූලකු. හොඳයි දුමිති. එහෙමනම් මම විශ්වාස කරනවා ඔයාලා මේ පාඩම තුලින් ද්‍රවිඩ ගැමි නැටුම් පිළිබඳ යම් අවබෝධයක් ලබන්නට ඇති කියලා. එහෙමනම් දේ පුතේ නැවතත් අලුත් පාඩමකින් හමු වෙනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා.